ඉතින් හැමෝටම good morning. මම එකෝට එක අද ඉන්නේ වෙනස්ම තැනක. අද ඉන්නේ මුන්නස්ගිරියේ අස්තලම තැනක. ඔයාලා දන්නවා ඒ තැන? මෙන්න මෙතන. ඔයාලා වෙනව දන්නවා ඊට පස්සේ පේනවා. මේක පට්ට උසයි. මාර ලස්සනයි නේද? ගලා හැලෙන වතුර පාර මාර ඉක්මනට. වෙනදාට මේ වතුර පාර මෙච්චර තියෙන්නේ නැහැ. මොකද මේ උඩහාට වහිනවා. ඒක නිසා සමාද වතුර වැඩි. ඔත්ත වතුර පාරක් තියෙන්නේ. වෙනදාට මේක ගල් පොත විතරයි තියෙන්නේ. ඒක නිසා වෙලාවට වතුර බලන්න තියෙන්නේ මෙහෙම මෙච්චර වතුර ප්‍රමාණයක් පේන්න දෙන්නේ නැහැ. ඒ වගේ නේ මෙන්න මේකන බලන්න. හැම තැන වතුර තියෙනවා. මේවා පිස්සුවක් නේද? මේවා කොහෙ ගලුවත් වතුර. ආඩ වෙනදාට මෙහෙම එද්දි මේකේ මෙච්චර වතුර පාර බලා ගන්න එන්න මොකද මේ පායන කාලේ වතුර නැහැ මේකේ. ඒතර මේක නම් ගල් පොත් විතරයි තියෙන්නේ. ඒකනේ අද මගේ ගමන් සංඛ්‍යා. කළු වෙල්ල. අපි යන් උඩහාට. තවලික්කේ මේඩේ මීදුම වැහිලා සම්පූර්ණ වැහිලා යනවා. ඒතර තමයි මා ලස්සන view එකක් තියෙන්නේ. මොකද මම ආසයි ගොඩ බීදුම වැහිබර කාලෙකුනේ හැමදේටම මේක මාර ගති මගේ වශයෙන් බලන්න පේන view එක. මේක දියල්ලා කියන්නේ මේ උඩ කන්දර වැහලා ඒ වතුර පාර මේ ගල් පොත දිගේ තමයි පල්ලෙහාට එන්නේ. එතකොට මේ වගේ ලස්සන සුන්දර දියල්ලක් හැදෙනවා. මේක එහෙම තිබ්බට පට්ට උසයි. ආන්න view එක. මාර ලස්සනයි නේද? වෙන ගැටි හැමතැනම කිරි මේකක් වගේ. තව උඩහාට යන්න දිනවා ලස්සන මේ තනක් තියෙනවා උඩ. එතන මේ වගේ ලස්සන දියල්ලක් තියෙනවා. එතෙන් ගිහලා අපි හම්බෙන්න. යනවා මේක සමුදීලා අපි දැන් යනවා උඩහාට. උඩහා තියෙනවා මේ වගේ තව දියල්ලා. ඉතින් ඔයාලා හම්බෙන්න. මම දැන් මේ දියල්ලෙන් පොඩ්ඩක් උඩහාට ආවා. එතෙන්ද පේන view එක නම් ඉස්සුවා. ඔයාලා බලන්න මගේ view එක මට පේන ඉස්සරහ view එක. කොහොමද නේ? මම කළු වෙල්ල තව ඉස්සරහට අපි යන්න තියෙනවා. මෙන්න මේ වගේ පාර දිගේ උඩහාට යන්න තියෙනවා. මෙතන තියෙනවා බංගලෝ එකක්. අර වතුර පාර පේනව නේද? ඒ වතුර පාර තමයි අර දිගටම මෙහෙ උඩහාට ගිහලා අර මං කිව්ව වතුර පාර හම්බෙන්නේ. උඩහාට ලස්සනට පේන්න හැබැයි තියෙන පල් ඔක්කොම නියම් නීදෝ ගහිලා මාර ලස්සනයි. එහෙනම් අපි යන් ඉස්සරහට ගිහලා හම්බෙමු. එක්කෝ ට්‍රැක්. මෙතන ලස්සන වතුර පාරක්. ඕක ලස්සනයි. ටර්බන්ටයින් කැලයක් තියෙනවා ඉස්සරහින්. මෙතන උඩට මම යන්න ඕනේ මේ පාර දිගේ උඩහාට. මං ආවා මේ පාරේ. මෙතන උඩහාට යන්න බෑ මේ. ඕල් view නේ. හැමතැනම වතුර පාර තමයි තියෙන්නේ. මොකද උඩහාට වහිනවා හොඳටම. පස්ස වතුර පාර පස්ස පොල්ලම මෙතන වතුර දාලා ගියා. මාර හිතලා වතුර පාර. අපි යන් උඩහාට. මෙතන තියා දේවාලයක් මෙතන බයික් දාලා කඩේ උඩහාට යන්න දුවා. එහෙනම් ඉතින් හම්බුණා පොඩි මල්ලිලා සෙට් එකක්. ඒ දුන්නා මම මෙතෙන් නැක්කන් ආවා. ඔයාලා වෙනව දැන් නැහැ මෙතන වෙන view එක. කොහොමද? පට්ට වතුර පාරක් එන්නේ. බලමු උඩහාට යන්න පුළුවන්ද කියලා. ඉස්සනවා දැන් නැහැ. කූඩල්ලෝ නම් ඉන්නවා සුද්දා. දැන් උඩහාට යනවා. ඉස්සරහාද දන්නේ නෑ. සුදුවාරක් තියෙනවා. සුදු සුදුවාරක් තියෙනවා. මේක ලිස්සවුවොත් ඇරිය යනවා. අනිවාර්යයෙන් වැටෙනවා.
ඕක ඉතින් තරුවට ඇදලා යන වතුර පාර. එදාට මෙච්චර වතුර පාරක් එන්නේ නැහැ මේ උඩහට වහිනවා හොඳටමද. ඒකයි වතුර පාර මෙච්චර එන්නේ සැරට. බද්දක විශ්වන සුද්දා. පොරපිය දාන ගලිස්සල ගියොත් දැන් බෙල්ල ගන්න. අද යාළගේ තේරු. මල්ල දුන්නා මග කෑම ආවා. බලමු ඉස්සරහට ගිහිල්ලා. කොහොමද පේන විවේක? තව ඩිංගේ වැටෙනවා බිමට. යම් ඉස්සරහට. ඕහෝ. එකට යන්න තියෙන. බලමු උඩහට ගිහිල්ලා යන්න පුළුවන් වේද කියලා. එතන උඩහට හම්බෙමු. මොකද මේ කැමරාවල් යන්න අමාරුයි. ඉස්සර කොහොමද පේන view එක? බලන්න view එක. පිස්සුවන්නේ. තවලක් උඩට ගියා හරි. මේ උඩට යනවා. ඇත්තටම ඒවා ඉතින් මේ හිතුන නැත්තම් මේ හයික් එකක් ගන්න හිතාන ආපු ගමන නෙවෙයි මේක. එහෙම ආවනම් මේක ඊට හොඳට. මොකද මේ උඩ තියෙන හුන්නස් කිරිය කන්න මුදුනේ යන්න පුළුවන්. මගේ විශ්වාසයෙන් කියන්නේ අයිවල වලට මහදලේ ටවුන් එකේ වෙනවා. යමිස්ස මේක ඉස්සර වණ්ඩක වගේ. මම ඉතින් වහින කාලේට සාමිනේට වතුර පාරක් එන්නේ නැරි. අද එච්චර ගස්සක් නැහැ. උඩහට හයියෙන් වහිනවා නම් අම්මට අහුඩු දිස්සනවා. බලමු යන්න පුළුවන්ද කියලා. පල්ලෙහාට එන්න බැරිද දන්නේ. ඔතෝ මේක ලිස්සනවනේ. පණ්ඩක් වගේ. කොහමද එහා පැත්තට යන්න ඕනේ. අද වතුර පාර වැඩි වගේ වදින්නේ. ඒක තමයි ලිස්සන. ගියොත් ගියාම තමයි පුතෝ. හරියි. දැන් උඩට ගමු. වතුර පාර නගල්ල මේක තියෙනවා. අත්ත අරිනවා කොයිද? දෙන්න හිතෙන් යන්න ඕනේ. in the place එක දැන් ලැබෙන view එක නම් පිස්සුවක්. මම යන්න අර පාර දිගේ. මම මෙතන මේ ලයින් එකක් තියෙනවා. දැන් බයික් එක දාලා බයික් එක දාලා හතර වෙනකොට දාන්න ගන්න. පොඩ්ඩක් මෙතන පහන්ති මේටි ගිහිල්ලා वाल वेला දැස් යන හැටි. දැස් යනවා ඈතට. මම මේ හිමීට මෙතන ඉන්නේ. මේ ගලා යන ලිස්සන. බෝ වැස්සක් එනවා. ආහල්ට කළු කරලා දිය සුප්‍රිය. දැස්සක් කෙන්නේ සුපිරියස්ක කමන්න දෙමුණාට පොඩ්ඩක්. වතුර පාර වැඩි කොට තෙරුම් දෙකයි ගියන් යනවා. හරි. හරි ඒක මට කනයි කොච්චිද එක. මේ ඊළුම ගානවා ඈතට. අම්බෝ දැන් මේ පැත්ත පැහැදිලිුණා. දැන් ඒකට වහින්නේ නැහැ. අර පැත්තේ බීදුම වලාකුළ පේනවද ඔයාලට? ඒ පිස්සුවන්නේ. මේ තමයි හොයන ජීවිතේ. රෙකෝඩ් එක.
ගස්ස පායලා එහෙට ගස්ස පායලා තියෙන්නේ ඒ පාර පැහැදිලිව ලස්සන වේදිකනේ මහා ලස්සනයි පිස්සුවක් ඒක වලාකුළු යනවා මේ නෑතර මම අර බයික් එක දාලා මෙන්න මෙතන මේ ලයින් එක කට්ටිය පොඩි ළමයි තුන් දෙනෙක් මගෙත් එක්ක මම ඔය අන්තිම වීඩියෝ එක පෙන්නන්න අත් හොඳයි වලාකුළු යනවා මේ පා පිස්සුවක් ඒක නා මේ පැත්තේ යන හැටි අම්මෝ මේ මෙතනින් තමයි කන්ද මුදුනට හොන්නස්සිරිය කන්ද මුදුනට ගියා මේකේ ඊට මම යන්නේ නැද මම ආවේ මේක බලන්න මෙතෙන්ද බලන්න අපේ ඊළඟට වෙනවා මේ කන්ද සුපුරියට අත්තරම් මේක පිස්සුවක් මේ අන්න ඔයක වෙන එක පාට එක පාට මේ ඉල්ල වෙනවා අර මේ මගේ රට අර වෙන්නේ මිදුමේ වෙයිලා වෙන්නේ ඒක තමයි වන්තේල් වල ගොඩක් කට්ටිය දන්නේ නැති ඔන්න අවු පාරකට නම් අවු කරලා දැස්ස පායුවා පාර කොහොමද පැහැදිලිනේ අන්න නෝකයි කියන්නේ ඕනම බීදුමක් පස්සේ පාරාදිස හැංගිලා දිනවා කියන්නේ නෝක තමයි පේනවද මේ පාර මේ පැත්තට වයින් නැගෙත් යන්නේ හරි මේක පුංචි කොක්ලක් එහෙනම් අපි පස්සේ හම්බෙමු මම රෙකෝඩර් එක මගේ YouTube channel එක subscribe කරන්න මතක කරන්න එපා 1k ගන්න ඔයාලා support එකක් දෙන්න මෙතෙන් ආවේ කොහමද දන්නවද ඔයාලා එන්න ඕනේ අල්කඩුවට ඇවිල්ලා අල්කඩුවේ වත්තේගම අල්කඩුව ටවුන් එකට එන්න අල්කඩුව ටවුන් එකට ආවම ටවුන් එකෙන් දකුණට පාරක් තියෙනවා ඒ දකුණට පාරෙන් ඉස්සරහට එන්න ඕනේ කිලෝමීටර් 5ක් විතර පහක ඊට පාලමක් හම්බ වෙනවා ඒ පාලම ගාවේ වමට දානවා කියන්නේ එතන තමයි මේ හුන්නස්පෝල් දියල්ල තියෙන්නේ ඒ පාර දිගේ උඩහාට වෙන්න ඕනේ උඩහාට මාපුවාම තමයි මේ view එක හම්බෙන්නේ මම ඔයාලට යනකොට මේ වීඩියෝ ටික පෙන්නන්න යන්න ඔයාලට උඩ දලාතට ගත්තා ඔයාලට එන්න පුළුවන් වත්තේගෙම ඉඳලා එන්නත් පුළුවන් ඒ කියන්නේ වත්තේගෙම අල්කඩුවට ආවම ඒ අල්කඩුව පාර එනකොට හරියටම ඔයාලා එන පාරේ දකුණු පැත්තෙන් තියෙන හුන්නස්පෝල් කියන පාර එතනින් ඔයාලා දකුණට දාන්න අල්කඩුව ටවුන් එකේ දාවොත් වම් පැත්තේ තියෙන්නේ එක්කම දකුණු පැත්තට දානවා පස් එකම පැත්තේ ඉඳලා යනවා. එහෙනම් මම මෙතන සමු දෙනවා. ආය අලුත් තැනකින් හම්බෙමු. යනකොට ඔයාලා පෙන්නන්න මම හැරෙන්න ඕන තැන. රෙකෝඩර් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ඔබන්න. එහෙනම් කොටම සුබ දවසක්. අම්මා දැනත් ඉන්න. එහෙනම් බයි. අන්න මුදුන පල්ලා දැස්සා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කොහොමද? view එකනේ. පට්ට ලොකේෂන් එකක් තියෙන්නේ නේද? මේ මෙහෙම තිබ්බාට. කොහොමද නේ? පාර. කොළම පාර ඊට පස්සේ. ගලා පිස්සුවක්. පාර එකවරම වලවල් දැන් දඩස් කරලා වැටෙනවා. මොකද මේක වැඩ දාන්න වැඩි මොකද මේ ස්කූටර් වගේ නෙමෙයිනේ.
යනවා ඉතින් හරකාවේ කඩාම දෙගෙන ඕන ලොකේෂන් එක මෙහෙම තමයි දිගටම තිබ්බේ මම ඉතින් ලොකුවට වීඩියෝ කරේ නැහැ බෝරින්නේ නැත්තම් ඔය ඉස්සරහින් පායලා දින්නස් මෙහෙට නිකන් අඳුර කරලා තිබ්බට ඉස්සරහින් පායලා දින්න දෙන්න පාරවල් ඔය වගේ පොඩ්ඩක් අල්ල ඉස්සලා ගියොත් දැරි ගහනවා කානුවට වැටෙන්නේ නොකයි ප්‍රශ්නේ හරි එන ඉස්සරහින් හම්බෙමු මෙතෙන් වෙන මම හිටපු යන හරියටම මම හිටියේ මෙන්න මේ දියල්ල මුදුන පාර දෙනවද මෙතන මෙන්න හින්න පොල් දියල්ල මේ පැත්තේ නෝ අරදින් නැතන එක මුදුන තමයි මම හිටියේ මේ යන පාර දෙන අල්කඩු පාර ඉතින් යන්නේ කෙලින් අල්කඩු ටවුන් එක අල්කඩු වල යනවා මම කිව්වා වගේ හරි පාර මෙතින් සමුගන්න ෆෝටෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා ඊළඟ වීඩියෝ එක